ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ කාලේ මේ software industry එකේ තියෙන job opportunities අඩුයි කියන කේස් එකත් එක්ක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ cyber security කියන job field එක. ඉතින් අපි බලමු cyber security කියන්නේ මොකක්ද? cyber security කරන්න පුළුවන් jobs මොනවාද? ඒ වගේම ඒ cyber security jobs ඇතුලේ ඒවට හම්බෙන salaries කොහොමද කියලා ලංකාව ඇතුලේ. ඉතින් අපිට මුලින්ම ගත්තොතින් cyber security කියන්නේ දැන් මේ කාලේ digital තාක්ෂණිත් එක්ක යන කාලේ මේවයි අපිට ආරක්ෂාව ගැන බලන්න, ආරක්ෂාව ගැන උපදෙස් දෙන්න ඉන්න වෙනම කණ්ඩායමකට තමයි මේ cyber security කියන්නේ, cyber security field එක කියන්නේ. ඉතින් අපි ගත්තොතින් WhatsApp application එකේ ඉඳලා අපි එදිනෙදා වැඩවලට YouTube හැම එකම email, Gmail හැම එකම පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ ආරක්ෂාව ගැන බලන්න, ආරක්ෂාව තහවුරු කරන්න අපිට මොනවා හරි බග් එකක් ආවොත් ෆික්ස් කරලා දෙන්න තමයි මේ cyber security field එක තියෙන්නේ. ඉතින් අපි ගත්තොතින් cyber security field එකේ තියෙන job මොනවාද කියලා ගත්තොත් මුලින්ම එන්නේ අනිවාර්යෙන් ethical hacking penetration tester. ඉතින් මෙයාලට සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 6ත් ලක්ෂ 9ත් ලක්ෂ 10ත් අතර ගාණක් අපි කියමු ලක්ෂ 6ත් ලක්ෂ 10ත් අතර කියලා ඇවරේජ් ගත්තොත් ඒ ගාණ. ඊළඟට Chief Information Security Officer. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට කතා කරනවා security පැත්තෙන් ගත්තම සාමාන්‍ය කම්පැනි එකක TV channel එකක වගේ ඉන්නවා security එක ගැන බලාගන්න වෙනම අය. ඉතින් මේ ඉන්න අයගේ ඒ ටීම් එකේ ලීඩර් තමයි මේ චීෆ් තමයි මේ චීෆ් security officer කියන්නේ. ඉතින් මෙයා කරන්නේ අර අනිත් අයව පාලනය කරගෙන ප්ලෑන් කරගෙන ඒ අදාළ කම්පැනි අදාළ සයිට් එකේ අදාළ ෆීල්ඩ් එකේ security එක ගැන බලන එක. ඉතින් ඊළඟට ගත්තොතින් එයාලට සාමාන්‍යයෙන් මාස එකට ලක්ෂ 5ත් ලක්ෂ 8ත් අතර අගයක් ඇවරේජ් සැලරි එකක් තියෙනවා ලංකාවේ. ඉතින් ඊළඟට ගත්තොත් malware analysisලා. ඒ කියන්නේ දැන් මේ කාලේ malware කියන එක ගැන ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති. malware කියන්නේ සාමාන්‍ය වෛරස්. malware එකක් PC එකකට එහෙම නැත්නම් ෆෝන් එකකට එන තැන ඉතලා ඒ වැඩ ටික ඔක්කොම බලා ගන්න තමයි මේ malware analysis line. ඒ කියන්නේ මේ මොන විදියට හැදිච්ච මේ malware එකක්ද ඒව ඇනලයිස් කරන්න malware analysisලා. ලංකාවේ මෙහෙම අය ගොඩක් අඩුයි. ඉතින් malware analysis කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 4ත් 5ත් අතර ගාණක් තමයි ගෙවන්නේ ලංකාවේ සැලරි එක. ඊළඟට ඉන්නවා exploit developersලා. exploit developersලා කියන්නේ payload. ඒ කියන්නේ ආලති අපි දැන් මොකක් හරි ෆෝන් එකට app එකක් install කරොත් ඒකින් අපිව හැක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Play Store එකෙන් නෙමෙයි, එහෙම ස්කෑන් නොකරපු මොනවා හරි APK එකකින් අපිව හැක් වෙන්න පුළුවන්. ඒ වගේ APK හැදෙන්නේ කොහොමද, මොන වගේ ටෙක්නොලොජියක්ද පාවිච්චි කරන්නේ, ඒවා බලන්නේ මේ exploit developersලා. ඉතින් එයාලට සාමාන්‍යයෙන් ලක්ෂ 2ත් ලක්ෂ 4ත් අතර අගයක් තමයි ලංකාවේ සැලරි එක වෙන්නේ. ඊළඟට ඉන්නවා cryptographersලා. cryptographersලා කරන්නේ සාමාන්‍යයෙන් ඔය තොරතුරු encrypt කරනවා. කියන්නේ ඒ encrypt කරන විදි, encrypt කරපුවා leak වෙන විදි, ඒ වගේ ඒවා ගැන වෙනම රිසර්ච් කරන අය. එයාලට සාමාන්‍ය ලක්ෂ 2ත් ලක්ෂ 4ත් අතර අගයක් සැලරි එක විදිහට ලංකාවේ හම්බෙනවා. ඒ වගේම ඊළඟට ඉන්නේ security architecturesලා, security engineersලා, security researchersලා. ඉතින් මෙයාලට සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 3ත් ලක්ෂ 10ත් අතර අගයක් ගෙවනවා ඇවරේජ් සැලරි එක. ඊළඟට දැන් මෙයාලගේ මේ ඇවරේජ් සැලරි එක විතරයි මම කිව්වේ. කියන්නේ සාමාන්‍යයෙන් දැන් සර්ටිෆිකේට්, ඩිප්ලෝමා, ඩිග්‍රී වගේ තමන්ගේ ස්කිල් එක වැඩි වෙන්න තරමට මේ ගාණ වෙනස් වෙනවා. ඊළඟට කියන්න ඕන මම දැන් මේ ඔයගොල්ලන්ට කියපු මේ job roles වල salaries මම ගත්තේ pay scale කියලා වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. එයාලා කාලයක් තිස්සේ මෙහෙම රිසර්ච් කරලා තමයි මේ salaries ගැන average දැනුමක් දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඕනත් ඕනනම් බලන්න පුළුවන්. ඒකේ ඕනම job field එකක් ගැන තියෙනවා කොහොමද salary එක කියලා. වෙබ්සයිට් එක තමයි payscale.com. ඉතින් මම ඉදිරියට මේ වගේ තවත් වීඩියෝ අරන් එන්න. දිගටම ඉන්න.